good morning හැමෝටම. ඉතින් අද vlog එක ගොඩ දවසකට පස්සේ අවු පායලා තියෙනවා. අපි පැල වගේක් ගෙනාවා. අපි ගෙදර හිටවන්න. ඉතින් අපිට ගාඩන් එකක් නෑ. බැල්කනි තමයි වගා කරන්නේ. ඉතින් සමයකට පොඩි පොඩි දේවල් ටිකක් ඉතින් ගෙදරට අවශ්‍ය කරන මිරිස් පැල ටිකක් එතකොට තක්කාලි නේ ඒ වගේ දේවල්. අපි මල් එහෙම කලින් හිටෙව්වා. ඉතින් අද බලමු දවස අපි කොහොමද ස්පෙන්ඩ් කරන්න කියලා පළදායිව. මුලින්ම අපිට තියෙනවා මේ දැන් මේ ටික පොඩ අස් කරලා මේ පොඩ අපි රස්නේ එනකන් හිටියේ මේ එළියට ඇවිල්ලා එක් කරන්න බැරි හින්දා. දැන් අද පොඩ හොඳට රස්නේ තියෙනවා. ඉතින් මේ මුලින්ම පැල ටික හිටවනවා. ඊට පස්සේ අපි තව ප්ලෑන්ස් ටිකක් තියෙනවානේ. එළියට යනවා. ඒ වගේ දේවල් ටිකක් තියෙනවා. අපි බලමු අද දවස කොහොමද ගෙවෙන්නේ කියලා. මේ මොනවද කියන්නේ මල් වාස් ඒවා ඔක්කොම අපි අරගත්තා. දැන් ගොඩක් දවසකට කලින් තමයි අරගත්තේ. ඒත් අවුව තිබ්බේ නැති හින්දා මුකුත් අපි කරේ නැහැ. මේ පැලයක් එහෙම මැරිලක් තියෙනවා. දැන් මේක විසි කරන්න වෙනවා. හරහාදේ. ඒ කියන්නේ ඒවට ගොඩක් අවුව ඕනේ. ඉතින් අවුව එනවා යනවා වහිනවා ඒ හින්දා ඒක මැරිලා ගිහින්. මේ ටික අපි අස් කරගමු. මෙතන තියෙනවා මගේ මෙන්තා පැලේ. ඉතින් මෙතන අස් කරගමු. මේ පෝර හරි. මේ පැල ටිකේ හැම සමයක ඉවරනකම්ම මල් හැදෙනවා. දැන් මේක අපි ගෙනල්ලත් මාසයක් විතර වෙනවා. අර පොඩ්ඩක් වැස්ස සීතල තිබුණත් ඒක මුකුත් උනේ නැහැ. ලස්සන තිබුණා. මේ මල් ගොඩක් වෙනවා. දැන් මම මේ පරණ කුණු වෙච්ච ඒවා ටික මේ අයින් කරන්න තමයි යන්නේ. මේ පැලේ ලොකු ගාණක් උනේත් නැහැ. මේ එක පැලයක් ලේ 5යි උනේ. මේ වගේ ලුණු පැලේ සිලුරු ගෙඩියක් නිකම්ම දාලා තමයි මේ ලුණු කොළ ටික ආවේ. ලොකු දෙයක් කරෙත් නැහැ. දාන්න යන්නේ පෝර. අපි පෝර ගෙනාවා. අපි මේක ගත්තේ ජම්බෝ එකේ. ලීටර් 50. ඒ කියන්නේ කිලෝ 50ක් තියෙනවා. ඒක උනේ ලේ 25ක් විතරනේ. මොකද දැන් අපි මේකට දාමු මේ පෝර. හරි. ඒක හොඳ පෝර එකක්. කළු පාරට තියෙනවානේ. මේ සත්තුත් ඉන්නවා ඒකේ. මොකෙන්ද කතා? අනේ හොඳ මකුලෙක් වගේ. කරපුද තාත්තා. පවුෆ්‍රන්නේ ගත්තේ මේක සාර්ථක වෙයිද දන්නේ නැහැ. අපි ගොඩක් වෙලාවට පැල තමයි ගේන්නේ හදාගත්ත. දැන් මේක නම් මේ නිකන් එකේ අර ඇට තියෙන්නේ. මොනවද මේකට කියන්නේ පත්රුංචල්. චිකන් කරි වලට එහෙම ඒකේ කොළ රසයි. මම ඒ ටික දානවා මේ පැත්තට. මේ සතා වයින් කරමුද?
පැලේ මේ කඩෙන් ගෙනාපු එකෙම තමයි තියෙන්නේ. ඒක දැන් ටික ටික ලොකු වෙනවා. ඒකට මදි මේ වාජනේ. ඉතින් මම ඒක මේ අපේ ලොකු එකකට පෝර පුරවලා දාන්න යන්නේ. අපි මේක කපා ගන්න ඕනේ ගානට. මේ විදිහට පරිස්සමට ඒකේ මුල ගැලවෙන්නේ නැති වෙන්න ගන්න. yes. එන්න මේ විදිහට. ඒක දැන් අපි මේකට දාන්න. තාඩේ හරන්න ඕනේ. ඒ පැලේ සුවඳයි. තා පස් ටිකක් තා. මෙතනට ගොඩක් හොඳට අවුව එනවා. බිම තිබ්බම වැඩි අවුව නැහැ. මම මේක මෙතන උඩින් තියනවා. ඉඩ නැද්ද මෙන්න පැලේට? හා? ඔකේ. ඒ විදිහට. ඒ යන ටික වේරිලා වතුර අපිට කී දවස් දෙකේ වතුර දාන්න බැරුව ගියා. දැන් මේ පැල වතුර දැම්මහම ටිකක් මෙහෙම අපිට උඩින් තියන්න බෑ. එතකොට මේ පෙරෙනවා. ඒ හින්දා අපි බෝතලයක් කපලා ප්ලේට් එකක් හදා ගන්නවා. වතුර ටික පිටිය දිගේ යන තියෙන්න ඒක තියන්න. නයිස්. right මේ වතුර ටික පිරුණා පස්සේ ආයෙ මේකම දාන්න. ඔව්. සෝදම් පෙරෙන්නේ. නියමයි. කකඩාවේ තවයක් වන්නේ. ඉතින් මේ හැමදේම වගා කරාට පස්සේ මේ පේන විදිහට මේ තියෙන්නේ මිරිස් පැල මේ ඔක්කොම. මෙතන එකක් මම දාලා දෙනවා තක්කාලි. මේවා තක්කාලි. මේ තියෙන්නේ වම්බටු. මේවත් තක්කාලි. මේ පැලේ අපි ගෙනාවේ එල්ලන්න. මෙන්න මේකට දාලා මට පස් මදි වුණා. මෙන්න මේ විදිහට එල්ලන්න තමයි තියෙන්නේ ඒක. අපි ආවා ගෙදරට වරු ටිකක් ගන්න. දැන් වෙලාව 4:00යි 7:00යි. ඉතින් වරු ටිකක් ගත්තා. අපි සාමාන්‍යයෙන් වරු ගන්නකොට සති දෙකකට විතරක් ගන්නවා එකපාර. ඉතින් ඒක අපිට ලේසි. වකුරත් අපි මේ විදිහට ගන්නවා. මෙහෙට වතුර බොන්නේ නැති හින්දා කඩෙන් තමයි වතුරත් බොන්න වෙන්නේ. ඉතින් දැන් අපි වරු අරගෙන ඉවරයි. දැන් මේ ටික දාගෙන අපි දැන් ඊළඟට යනවා. අපේ යාළුවෙක් ඉන්නවා සෙන්ටර් එකට. ඒක ළඟ හම්බෙන්න. මම ඒක දාලා ඉන්නවා. කවුෆ්‍රෙන්ඩ් එකෙන් පස්සේ අපි ආවා සෙල්ලම් කරන්න මේ පිට්ටනියට. පොඩි වැස්සක් තමයි එන්න හදන්නේ නේ. පොඩි වැස්සක් එන්න හදනවා. අවුලක් නෑ බලමු. අපි යනවා බැඩ්මින්ටන් ගහන්න. ෆයිනලි අපිට මේ වැස්ස වගේ තිබ්බා. වැස්ස පොඩ්ඩක්. හැබැයි ටක් ගාලා එක නැතුව ගියා. අපි මේ ආවේ සබ් ටම්පා කියන ප්ලේස් එකට. ඉතින් මෙතන ගොඩක් කට්ටිය එනවා. ඉතින් මෙතන ග්‍රවුන්ඩ්ස් තියෙනවා. වොලිබෝල් ගහනවා. සමහර ලංකාවේ ගෲප්ස් හැම ක්‍රිකටුත් ගහනවා මෙතන මේ ග්‍රවුන්ඩ් එකේ. වොලිබෝල් ගහනවා. ඉතින් මෙතන පාක් එකක් තියෙනවා ලොකු ලස්සන. ඉතින් අපි එතෙන්ට යනවා. අපේ තව යාළුවෝ දෙන්නෙකුත් එනවා බැඩ්මින්ටන් ගහන්න.
හරිම ලස්සනයි. දැන් ගස් ඔක්කොම කොළ පාට වෙලා තියෙද්දිනේ. පායලා තියෙද්දි මාර ලස්සනයි. මෙයා අරගත්තා. මෙයාගේ බෙල්ල කඩා ගන්න තමයි යන්නේ. මට බෑ මම බයයි. එකක් තියලා යන්න නිකන්. එහෙම බෑ. අයියේ එක කකුලක් තියලා එක කකුලක් මෙහෙම කරලා ටක් ගාලා ගන්න. දත් ටික නම් දාගන්න බැරි ඈ. ඊට දෙයිය කරදරයක් වීගෙන එන්නේ. මෙතන අපේ ලංකාවේ සෙට් එක වොලිබෝල් ගහනවා. මේගොල්ලෝ ගිහලා වොලිබෝල් ගහනවා. හරිම හොඳයි. වැස්සෙන් පොඩි මැච් එකට පොඩි බාධාවක් ඇතිලා තියෙන්නේ. ඒත් අපි නවත්තන්නේ නැහැ. සෙල්ලම් කළා අපි යනවා ගෙදර. පට්ට මාන්සි අපි යනවා ගෙදර. මම ඔයාලට පෙන්නන්නම්. ඉර බැහැගෙන යනවා. අපිට ඉතින් දැන් වෙලාව 7:10යි. තාමම ඉර බහින්නේ නැහැ. තව ටිකක් වෙලා තියෙනවා. එනකොට එතන ලස්සන view එකක් තියෙනවා. මම දන්නේ ඔයාලට ඒක කොච්චර දුරට පෙනේද කියලා. මේ බලන්න. මුළු නගරෙම පල්ලෙහා තියෙන බිල්ඩින්ග්ස් ටික ඔක්කොම පේනවා. හරිම ලස්සනයි. ඉතින් ඔහොම තමයි අද දවසේ හවස් වරුව ගෙවුනේ. දැන් අපි අපේ යාළුවන්ගේ ගාවලින් බස්සලා ගෙදර යන ගමන් ඉන්නේ.